ආයුබෝවන්. අද අපි මේ කතාබහෙන් බලන්න යන්නේ නිහඬ භවය ඇතුලේ කොච්චර ලොකු බලයක් තියෙනවද කියලයි. ඒ කියන්නේ සාමය හොයාගෙන යන හරි අපූර්ව ගමනක් ගැල කතාවක්. ඇත්තටම නේද? අපි හැමෝම දැන් ජීවත් වෙන්නේ හරිම කාර්යබහුල. හිතට ලොකු බරක් දැනෙන කාලෙක. ඒත් බලන්න මේ හැමදේම මැද්දේ අපේ හිත ඇතුලේ කොයි හරි තැනක පුංචි බලාපොරොත්තුවක් තියෙනවා නේද? ඒ තමයි පොඩි හරි සැනසීමක්, කරුණාවක්, ලෙන්ගතුකමක් හොයන එක. මම හිතන්නේ මේ හැඟීම අපි කාටත් පොදුයි. හොඳයි එහෙනම්. ප්‍රශ්නේ තියෙන්නේ මේතරම් සද්දබද්ද වැඩි ഘോഷාකාරී ලෝකෙක ඇත්තම සාමය හොයාගන්න පුළුවන් කොහෙන්ද කියන එකයි. නේද? මේක තමයි අද අපි කතා කරන්න යන ලොකුම ප්‍රශ්නේ. ඉතින් අපි අර කලින් අහපු ප්‍රශ්නෙට, ඒ කියන්නේ මේ ഘോഷාකාරී ලෝකයේ සාමය හොයාගන්නේ කොහොමද කියන එකට අපූර්ව උත්තරයක් ඇමරිකාවෙන් හම්බ වෙනවා. ඒක තමයි මේ කියන සාමපාගමනේ හැවත් පීස් වොක් එක. ඇත්තටම මේ සිදුවීම මිනිස්සුන්ගේ හිතවලට මෙච්චරටම කතා කළේ ඒක එක ආදමකට එක ජාතියකට කොටු වෙච්ච දෙයක් නොවුණු නිසා. ඊට වඩා ඒකෙන් පෙන්නුවේ ජීවිත වෙන්න පුරුවන් සම්පූර්ණයෙන්ම වෙනස්ම විදිහක්, වෙනස්ම මාර්ගයක් තියෙනවා කියලයි. හරි, කවුද මේ සාමයේ පණිවිඩය ගෙනාවේ? මෙන්න මේක තමයි හරිම අපූර්ව දේ. මේ පණිවිඩය ගෙනාපු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි අතිශයින්ම නිහඬ, හරිම සංසුන් බෞද්ධ ස්වාමින් වහන්සේ නමක්. අනිත් කෙනා උන්වහන්සේගේ විශ්වාසවන්තම යාළුවා ආලෝකා කියන සුරතල් බල්ලා. හිතන්නකෝ මේ ස්වාමින් වහන්සේයි උන්වහන්සේගේ සගයයි එකම එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඒත් ඒ නිහඬ බවමෙන් එයාලා ලෝකිට හරිම සරල ඒත් ඒ වගේම අතිශය බලවත් පණිවිඩයක් දෙනවා. මොකක්ද ඒ පණිවිඩය? අපි බලමු. මෙන්න මේ සාමපාගමන කියන එකේ තේරුම. ඒක වචන වලින් දෙන පණිවිඩයක් නෙවෙයි නේ. ඒක ක්‍රියාවෙන්ම ලෝකෙට ගැඹුරු අර්ථයක් දෙන නිහඬ ගමනක්. ඇත්තටම මේකෙන් අපිට මතක් කරනවා සමහර වෙලාවට වචන 1000කටත් වඩා ඒකේ පුංචි ක්‍රියාවක් කොච්චර බලවත්ද කියලා. ඉතින් මොකක්ද මේ නිහඬ ගමනේ තිබුණු හරය? ඒක ගුණාංග 3කින් හැදිලා තිබුණා. එකක් කරුණාව. ඒ කියන්නේ අනුන්ට දක්වන දයාව. දෙක සරලකම. අනවශ්‍ය දේවල් නැතුව ජීවත් වෙන එක. තුන අවිහිංසාව. කිසිම කෙනෙකුට හිංසාවක් නොකරන එක. මෙන්න මේ තුන තමයි එයාලා වචනයක්වත් නොකිය ක්‍රියාවෙන්ම ලෝකෙට පෙන්නුවේ. හිතලා බලන්න මේ වගේ හරිම සරල නිහඬ දර්ශනයක් පාරේ යනකොට දැක්කොත් මොනවා හිතේද? දැන් අපි බලමු මේ සිදුවීම දැකපු සාමාන්‍ය මිනිස්සුන්ගේ හිතවලට කොහොමද දැනුනේ? එයාලගේ සිතුවිලි කොයි පැත්තටද ගියේ කියලා. මෙන්න මේකයි වුනේ මේ දර්ශනයේ දැකපු හුඟක් අයට තමන්ගේ අර වේගෙන් දුවන කාර්යබහුල ජීවිතේ මොහොතකට නවත්තන්න හේතුවක් වුණා. හිතන්නකෝ ඒ තරම් වේගෙන් දුවන ලෝකෙක මේ නිහඬ භවයේ තිබුණු ලස්සන එයාලව මොහොතකට නැවැත්තුවා. ඒ අයගෙන්ම හොත් කියන කතාව තමයි මේ. ඒක නැවතිලා හිටන්න අවස්ථාවක් වුණා කියන එක. ඇත්තටම මේ ගමන දැකපු ගොඩක් අයට දැනුනේ ඊ දේ. ඒ මොහොතේදී එයාලට එකපාරටම ලොකු දෙයක් තේරුණා. ඒ තමයි ඇත්තම සාමය කියන්නේ කවුරු හරි දෙන ලොකු දේශනාවලින්වත් සංකීර්ණ මතවාදවලින්වත් එන දෙයක් නෙවෙයි කියන එක. ඊට හාත්පසින්ම වෙනස්. සාමය පටන් ගන්නෙ අපි හැමදාම කරන පුංචි හොඳ වැඩවලින්මයි. මම හිතන්නේ අර නිහඬ ගමනෙන් ලැබුණු ලොකුම බලවත්ම පාඩම තමයි මේ. එතකොට මේ මුළු කතාවෙම අපිට පැහැදිලි නේද? සාමය කියන්නේ කොහෙන්වත් පිටින් හොයන්න ඕන දෙයක් නෙවෙයි කියලා. එහෙනම් මේක පටන් ගන්නෙ කොහෙන්ද? ඔව්, සාමය පටන් ගන්නෙ අපෙන්මයි. අවසාන වශයෙන් මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන වටිනාම දේ තමයි මේ. නියම සාමය පටන් ගන්නෙ අපි ජීවත් වෙන විදිහෙන් සහ අපි අනිත් අයට සලකන විදිහෙන්. ඇත්තටම මුළු කතාවෙම හරිය තියෙන මෙතන. ඉතින් මේ නිහඬ ගමනේ කතාව අවසානයේදී අපි හැම කෙනෙක්ගේම වැදගත් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි මේ කාර්යබහුල ලෝකයේ ඇතුලේ සාමය හොයාගෙන යන තමන්ටම අනන්‍ය වුණු මාවත මොකක්ද?